තමයි හැමෝටම සුබෝදෑසනක් වේවා. ක්‍රේසි ෂොපර් channel එකට ආදරයෙන් පිළිගන්නවා මං හස්නා. එහෙනම් අද අපි වීඩියෝ එකට යමු. මේ ෆෝල්ඩර් එක ඔයාලට මතක ඇති. මම ෂෝට් වීඩියෝ එකක අන්බොක්ස් කරා. මේක 100 envelope ෆෝල්ඩර් එකක්. මේකේ තමයි අපි අපේ emergency fund එක සේව් කරන්න යන්නේ ළමයි. මේකේ envelopes තියෙනවා 50ක්. ඒ වගේම දෙපැත්තටම අපිට නෝට්ටු දාන්න පුළුවන් මේකෙන්. මේක තමයි එමර්ජන්සි ෆන්ඩ් එක අපි එකතු කරන්න යන්නේ ළමයි. අද අපි බලන්න යන්නේ මිනි සේවිං එකේ 38 වෙනි සීරීස් එක. එහෙනම් අපි පටන් ගමු. එමර්ජන්සි ෆන්ඩ් එකක් කියන්නේ අපිට හදිස්සි අවස්ථාවක් ඇති වුණොත් ඒ වෙලාවට යූස් කරන්න පුළුවන් සල්ලි ප්‍රමාණයක් ළඟ තියාගන්න එක. දැන් නෝමලි කියමු ජොබ් එකක් නැති වුණා කියලා. නැත්තම් හදිස්සි මෙඩිකල් සිටුේෂන් එකක් ආවා කියලා. අන්න ඒ වගේ සිටුේෂන් වලට ඒ වගේ සිටුේෂන්ස් එද්දී අපිට සල්ලි නැති ප්‍රශ්නේ බලපාන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි අපි ඒ වගේ හදිස්සි අවස්ථාවලට පොඩි ගාණක් එකතු කරලා ළඟ තියාගන්න එක හොඳයි කියන එක. අද මං ගාව තියෙනවා 1500ක් ළමයි. අවස්ථාවක් එද්දී ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. ඒත් ඒ හදිස්සි අවස්ථාවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. 200ක් මං වෙනම තියාගත්තා ළමයි. එමර්ජන්සි ෆන්ඩ් එක ස්ටාර්ට් කරන්නේ මෙන්න මේ සල්ලි වලින් අද. මං 100 envelope එකකට අද රුපියල් 200යි ඇඩ් කරන්නේ. එමර්ජන්සි ෆන්ඩ් එක ස්ටාර්ට් කරන්න යන්නේ අද. ටිප්ස් ටිකක් තියෙනවා ළමයි එමර්ජන්සි ෆන්ඩ් එකක් කොහොමද ස්ටාර්ට් කරන්නේ කියලා. ඒ ටිප්ස් ටික මම අද කියලා දෙන්නම් ඔයාලට. පොඩි ටිප්ස් ටිකක් තමයි ඔයාලට මේක කරගන්න පුළුවන් වෙයි. හදිස්සි සිටුේෂන්ස් වල මං කිව්වා වගේ එමර්ජන්සි ෆන්ඩ් එකක් තිබුණා නම් අපිට හුඟක් ලොකු හෙල්ප් එකක් වෙනවා. මේ chart එක තමයි මම යූස් කරන්නේ එමර්ජන්සි ෆන්ඩ් වලට. 100 envelope challenge chart එකක් ළමයි. එකයි කෙනෙක් ඔයගොල්ලෝ already දන්නවා මම 100ක් කියලා තමයි ගන්න යන්නේ. අද 200ක් අපි already add කරපු හින්දා 200ක් මාක් කරගමු. වොයිස් එකේ පොඩි චේන්ජ් එකක් තියෙන්න පුළුවන් ළමයි පොඩ්ඩක් සනීප නැහැ. දැන් අපි මිනි සේවිං එක වීඩියෝ එක පටන් ගමු. මම ඒකත් එක්කම එමර්ජන්සි ෆන්ඩ් එකේ ටිප්ස් ටිකක් ඔයගොල්ලන්ට කියාගෙන යන්නම්. පළවෙනි ටිප් එක තමයි ළමයි ඔයාලගේ එමර්ජන්සි ෆන්ඩ් එකට ඔයාලට කොච්චරක් ඕනද කියලා ඔයාලා තමයි ඩිසයිඩ් කරන්න ඕනේ. නෝමලි කට්ටිය මාස 3ක 6ක monthly expenses වගේ එක තමයි සේව් කරන්නේ. මාස 3කට යන monthly expenses ඒ ගාන ඔයගොල්ලෝ සේව් කරන්න ඕනේ. අන්න ඒ වගේ තමයි emergency fund එක වැඩ කරන්නේ. ඒක ඔයගොල්ලෝ calculate කරලා ගන්න ඕනේ ඔයගොල්ලෝගේ budget එකෙන්. budget එකෙන් මාසෙට කීයක් මට වියදම් වෙනවද? ඒ වියදම් වෙන එක මාසික ගාන මාස 3කින් වැඩි කරලා ගන්න ඕනේ. අන්න ඒ ගාන තමයි ඔයගොල්ලෝ emergency fund එකට සේව් කරන්න ඕනේ. දෙවෙනි ටිප් එක තමයි ළමයි සේව් කරද්දි පොඩියට පටන් ගන්න ඕනේ. monthly budget එකක් දාද්දි පොඩි ගාණක් හැම මාසෙම ඒකට වෙන් කරගන්න ඕනේ. එතකොට ඔයාලට හැම මාසෙම ඒකට ඇඩ් කරන්න පොඩි ගාණක් තියාගන්න පුළුවන්. තුන්වෙනි ටිප් එක තමයි ළමයි වෙනම account එකක් emergency fund එකට තියාගන්න ඕනේ. ඔයාලා normally use කරන account එක use කරන්න එපා. ඔයගොල්ලෝ normally daily use කරන accounts use කරන්න එපා. ඒකට වෙනම account එකක් තියාගන්න ඕනේ. ඒකට වෙනම කාඩ් එකකුත් ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. එමර්ජන්සි එකක් ආවොත් විතරක් යූස් කරගන්න විතරමයි ඒ account එක ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. හතරවෙනි හුඟක්ම වැදගත් ටිප් එක තමයි ළමයි ඉවසීම. එමර්ජන්සි ෆන්ඩ් එකක් ස්ටාර්ට් කරාම ඒක කම්ප්ලීට් වෙන්න හුඟක් කල් යනවා ළමයි. මාසකින් දෙකකින් ඉවර කරන්න අමාරුයි. සමහරක් වෙලාවට අවුරුදු ගාණක් වුණත් යන්න පුළුවන්. ඒකට ළමයි හුඟක්ම ඉවසීම තියෙන්න ඕනේ. අපේ පළවෙනි මිනිහෙකුට රුපියල් 100යි ලැබිලා තියෙන්නේ මාක් කරගමු.
ඒ වගේම ඔයගොල්ලන්ට කමිට්මන්ට් එකක් තියෙන්නත් ඕනේ. අනිවාර්යෙන් කමිට්මන්ට් එක තියෙන්න ඕනේ මම මේක ස්ටාර්ට් කරනවා ඉවර කරනවා මම මෙච්චරක් එකතු කරනවායි කියලා. ඔයගොල්ලන්ට කමිට්මන්ට් එකක් තිබ්බොත් අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. ඉවසීම තමයි හුඟක්ම තියෙන්න ඕනම දේ ළමයි. දෙවෙනි මේකණී එකටත් අපිට හම්බෙලා තියෙන රුපියල් 100යි මාක් කරගමු. එහෙනම් මේ ටිප්ස් 4 තමයි ළමයි තියෙන්නේ. ඒ ටිප්ස් 4 ඔයගොල්ලන්ට ෆලෝ කරාම අනිවාර්යෙන් එමර්ජන්සි ෆන්ඩ් එක කරන්න පුළුවන්. පොඩියට පටන් ගන්න, වැඩි ලොකුවට හිතන්න යන්න එපා. පටන් ගද්දිම ලොකු ගණන් දාලා පටන් ගන්න එපා. පොඩ්ඩක් යද්දි අමාරු වෙයි. ඔයගොල්ලෝ පොඩ එකතු කරද්දි ඔයගොල්ලන්ටත් ආස හිතෙයි. කොහොමද සේව් කරද්දි ආසාවක් එනවා ළමයි. මේ තුන්වෙනි මිනි එක රුපියල් 100යි. ඒකත් මාක් කරගත්තා. ටිප්ස් ටික හෙල්ප් වෙයි කියලා හිතනවා කාට හරි ස්ටාර්ට් කරන්න හිතෙනවා නම් පොඩියට හෙමින් පටන් ගන්න එමර්ජන්සි ෆන්ඩ් එක. එහෙනම් ළමයි මේ හතරවෙනි මිනි එක අපිට මේකට ලැබිලා තියෙන රුපියල් 400යි. නෙක්ස්ට් වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොච්චරක් වගේ සේව් කරන්න ඕනේද එහෙම කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා. පස්වෙනි මිනි එක බලමු. මේකට අපිට ලැබිලා තියෙන 300යි. එක අයිකන් එකක් මේ ඔක්කොම මේ මිනිස් වල මේ පාර ඔක්කොම තියෙන්නේ රුපියල් 100ට ළමයි. ඒ හින්දා මාක් කරගමු 3ක් විතර මාක් කරගත්තා අපි. අනිත් එක අන්තිම මිනි එක 6 වෙනි මිනි එක අපිට මේකට ලැබිලා තියෙන්නේ 300යි. 3ක් මාක් කරගමු. තව එකම එක අයිකන් එකයි අපිට තියෙන්නේ ළමයි. රුපියල් 100ක් ඇඩ් කරලා මම මේක අද කම්ප්ලීට් කරනවා. අපිට මේ මාසයේ කම්ප්ලීට් වුණු පළවෙනි මිනි එක. මේකේ මුළු ගාන 100යි. අපි බලමු 800ක් තියෙනවද කියලා. තියෙනවා ළමයි. මේක ඇඩ් කරගමු. completed පර්ස් එකට. මේ මාසේ කම්ප්ලීට් වුණා. පළවෙනි මිනි එක යේයි. අලුත් මිනි එකක් ඇඩ් කරගන්නමු ළමයි. මේ මිනි එක තමයි මම ඇඩ් කරගන්නේ. මේකෙත් එක අයිකන් එකක් රුපියල් 100ක් තමයි වෙන්නේ. normally කොහමත් මම රුපියල් 100 නැත්නම් 50 තමයි එක අයිකන් එකකට ගන්නෙ. ඊටු සල්ලි මොකුත් අපිට මේකට නැහැ දාන්න. මේක නෙක්ස්ට් වීක් තමයි අපි පටන් ගන්නෙ. සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මං හිතනවා. අපි ආයිත් නෙක්ස්ට් වීක් මීට් වෙමු. කරගමු. මම ඔයගොල්ලන්ට එමර්ජන්සි ෆන්ඩ් එකේ ටිප්ස් ටික උඩින් දාන්නම් මෙතනින්. පොඩියට වගේ. completed පර්ස් එකට මිනි එක ඇඩ් කරගමු ළමයි. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. next week meet වෙනකන්. bye ළමයි.